සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාට. ඉස්සෙල්ලාම අවසර ගන්නවා අපේ රායි බල්තසා සහෝදරිය මයි 7 වෙනිදා ඕගොල්ලන්ගේ නියත නගරාධිපතිතුමියකින් අවසර ගන්නවා. ඊට පස්ව ඇගේ කණ්ඩායමෙන් තරඟ වදින ඉතුරු සියලුම අපේක්ෂක සහෝදර සහෝදරියන් අපේ හේමන් සහෝදරය ඇතුළුව ආදරයෙන් අවසර ගන්නවා. රයිට්. මම දැන් කිව්වා නම් ඕගොල්ලන්ට අවුරුදු දෙකකට කලින් මෙතනට ඇවිල්ලා මම කිව්වොත් අවුරුදු දෙකකට කලින් ඇවිල්ලා මේ රටේ හොරකම් නොකරන දේශපාලකයන්ගෙන් ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා ඕගොල්ලෝ මං කියන එක විශ්වාස කරනවද? විශ්වාස කරේ නැහැ කවුරුත්. හැබැයි දැන් ඒක වෙලා තියෙනවනේ. වෙලා තියෙනවා. අපි ඇවිල්ලා කිව්වොත් අපි ඉන්නේ 3% අපි ආණ්ඩු බලය ගන්න පුළුවන් කියලා අපි කිව්වොත් ඕගොල්ලෝ මොකද කියන්නේ? අනේ මහත්තයා පිස්සු කෙලින් නැතුව ගෙදර යන්න මේ ඕගොල්ලන්ට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේ රටේ හැමදාම චන්දුන් නෙමෙයි UMP එකටයි ශ්‍රී ලංකාවටයි විතරයි. එහෙමනේ කියන්නේ. හැබැයි මේ අවුරුදු 5 ඒකත් කරලම පෙන්නන්න. සැකයක් තියාගන්න. හැබැයි මේක කරන්න කලින් අපිට උදව්වක් ඕන. උදව්ව මොකද්ද? ඕගොල්ලෝ දැනටත් වෙනස් වෙලා තියෙන්නේ. අර සම්ප්‍රදායික විදියට හිතන්නේ නැතුව පොඩ්ඩක් අලුත් විදියට ඕගොල්ලෝ හිතන්න ගන්න ඕන. නේ? දැන් නුවර මේ වෙලාවේ ගොඩාක් හැඩි වෙලා විනාශ වෙලා ඒව කට්ටි දාලා අපි සුද්ධ කරනවා. නමුත් අපිත් දැනගන්න ඕන පොලිතින් කෑල්ල එළියට දාන්න නැතුව ඉන්න. හරි. දැන් අපි එනම් මෙහෙමමකෝ. දැන් මේ දවස්වල උනා අපේ ප්‍රතිවාදීන් කට්ටියක්. දැන් මට පේන්නේ මෙතන කතා කරනකොට දැනෙනවා මෙතන ඉන්න ඔක්කොමනේ ඕගොල්ලන්ට මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේද මාලිමාවට දෙන්න කියලා ඔයගොල්ලෝ දෙන්න නින්නේ නේ. එහෙම අවුලක් නැහනේ. රයිට්. එහෙනම් මේ කතාව මම ඕගොල්ලන්ට කියන්නේ ඔයගොල්ලෝගේ එළියේ ගමේ ඉන්න කට්ටියට කියන්න ඕනේ හින්දා ඒක මම අන්තිමට මතක් කරන්න. දැන් මේ ආණ්ඩුවට වයස කීයද? කීයද? මාස 5යි ආණ්ඩුවට ජනාධිපතිතුමා ඇවිල්ලා මාස 6යි. අපි කැබිනට් මණ්ඩලය පත් කළා රට ගොඩනගා ගන්න පටන් අරගෙන මාස 5ක් වෙනවා පහුගිය 21 වෙනිදාට. දැන් මේ වෙලාවේ විකෘති මත සමාජගත කරමින් ඉන්නවා. මොකද්ද? මේගොල්ලන්ට බෑ. පච අනුර පච බොරු විතරයි කියන්නේ. කයිතං කයිය නායක. එහෙම කියනවා. මේගොල්ලන්ට දීපු පොරොන්දු ඉටු කරගන්න බැරුව දැන් හිර වෙලා ඉන්නේ. එහෙම කියනවා ඇහිලා තියෙනව නේද? ඔව්. එහෙම කියන්නේ කවුද? එහෙම කියන්නේ පොහොට්ටුව සජබ අනිත් ඔය ඔක්කොම සෙට් එක. දැන් ඒ කට්ටිය ඇත්ත කියන කට්ටියද? මම දන්නේ නැහැ. ඕගලන්ට දැන් පරණේම අමතක වෙලා නම් පොඩ්ඩක් අපි මතක් කරමු. මහමැතිවරණයට කලින් ජනාධිපතිවරණයට කලින් ජාතික ජන බලවේගයේ බලයට આવොත් මේ රට ලේ විලක් වෙනවා. ප්‍රතිවාදීන්ගේ ගෙවල් ගිනි තියනවා. මුස්ලිම් මිනිසුන්ගේ රැවුල කපනවා. කවුරුද හරි කිව්වා නේද? සිවුරු ඇඳපු හාමුදුරුවෝ ස්ටේජ් වල ගිහිල්ලා මුන් ත්‍රස්තවාදී රට විනාශ වෙනවා. දලදා පෙරහැර නවත්තනවා. හාමුදුරුවන්ට කන්න හම්බ වෙන්නේ නැහැ. මේ ත්‍රස්තවාදීන්ව බලයට ගේන්න එපා. එහෙම කිව්වද නැද්ද ඒ කට්ටිය? කිව්වනේ. දැන් ඒව ඇත්තද? ඒව බොරු. එහෙම බොරු කියපු අය නැවත වටේකින් බොරු කියන්නේ ඇයි? ඇත්ත කියන්න බැරි හින්දා. මොකක්ද ඇත්ත? ඇත්ත කතාව මේකයි. අපිට බලය නැහැ. මිනිස්සු අපේ පස්සට ගහලා එලෙව්වා. දැන් හොරා කන්න විදියක් නැහැ. වාහන පර්මිට් ගන්න විදියක් නැහැ. හම්බ කරන්න විදියක් නැහැ. ඒ මදිවට මේ මාලිමාකාරයෝ එක අපි කරපු හොරකම් අල්ලන්න පටන් අරන් තියෙනවා. ඒ හින්දා කොහොම හරි මුන්ව පන්න ගන්න ඕන. දැන් ඕක කියන්න බෑනේ ලිපිට. එතකොට මොකද වෙන්නේ? අරක තමයි කියන්න වෙන්නේ. ඒ කංකෙන්දිරියයි මරැන්ඩිල්ලයි තමයි අර විදිහට ඒගොල්ලෝ එළියට දාන්නේ. මොකද ඇත්ත කියන්න බෑනේ. ඇත්ත කියන්න බෑ. අන්දකේ රනිල් වික්‍රමසිංහත් එයාගේ කට්ටියට උපදෙස් දෙනවා. එළියට ගිහිල්ලා අපි ගැන මොකුත් කියන්න එපා. අපේ ප්‍රතිපත්ති ගැන කියන්න එපා. අපේ නමවත් කියන්න එපා. ඇත්තනේ රනිල් දන්නවනේ නමකුත් එම ලුණු කැඳවත් හම්බ වෙන්නේ නැති බව. ඒ නිසා ගිහිල්ලා ගමයට ගිහිල්ලා අහන්න මාලිමාව මොකද කරේ? ගමේ මාස 5යි. මාස 5යි. හරිද? අපි එහෙම අහමුකෝ. දැන් මම උත්තරයක් දෙන්න හදන්නේ ඒකට. හොඳේ. ඒකට ඕගොල්ලන්ට නෙමෙයි ඕගොල්ලෝ දන්නවා. නමුත් එළියෙන් ප්‍රශ්නයක් ඇහුවොත් කියා ගන්න ඕන අපි මේක. අවුරුදු 70ක් විනාශ කරපු රටක් මාස 5න් හදන්න අනුර දිසානායකවත් අපිවත් සක්‍ර දේවේන්ද්‍රයා නෙමෙයි. අපි එහෙම කරන බව කීවෙත් නැත. හැබැයි අපි කිව්වා මොකද්ද?
දූෂණය වංචාව නවත්වනවා කියලා කිව්වද නැද්ද? කිව්වා. හරිද? නාස්තිය රජයේ නාස්තිය නවත්වනවද නැද්ද? කිව්වනේ. කිව්වා. ඒ අපි දීපොරොන්දු. ඔයගොල්ලෝ අපිට ඡන්ද දුන්නේ ඒකයි. තව දූෂිත ප්‍රභූ දේශපාලන සංස්කෘතිය අපි අයින් කරනවා කියලා කිව්වා. පොරොන්දු වුණා. ඊට අමතරව මේ රටේ දුප්පත්කම නැති කරන්න සංවර්ධනය කරන්න අවශ්‍ය දේවල් අපි කරනවා. දැන් ওই පොරොන්දු ටික අපි දුන්නානේ. ඒ වගේ මේ රටේ නීතිය හැමෝටම සාධාරණව එක විදිහට ක්‍රියාත්මක කරනවා කියලා කිව්වා. දැන් මේ අපි දීපුවා අපි කියපු පොරොන්දු කරාද නැද්ද? එක එක ගමු. වංචාව දූෂණය නැවතුවද නැද්ද? නැවතුවා. අද ඕගොල්ලන්ට ඇහෙනවද ඇමතිවරයා ටෙන්ඩර් එකක් ගත්තා, ඇමතිවරයා කොමිස් ගැහුවා, ඇමතිවරයා පර්මිට් එකකින් හොරා කෑවා, ඇමතිවරයා බාර් පර්මිට් ගත්තා? ඇහෙන්නේ නැහනේ. මන්ත්‍රීවරයා ගමේ ඉඩම් බලෙන් අල්ලගත්තා, මන්ත්‍රීවරයාගේ චග්ගෝලියෝ ගිහිල්ලා කඩේකට ගහලා ඊතර දිවිච්ච දේවල් ගත්තා. ඇහෙන්නේ නැහැ. අපිට පතුරු යන්න බයින් එකෙක්වත් ඒ කැල්ල කියන්නේ නැහැ. කිව්වොත් මොකද වෙන්නේ? ඔයගොල්ලෝ විශ්වාස කරන්නේත් නැහැ. මොකද අපි මේක මහජන සේවයක් වශයෙන් බහැපු නිසා මේකට. ඉතින් අපි ඒ දේ කළානේ. එහෙනම් අපි බොරු නෙමෙයිනේ කියලා තියෙන්නේ. අපි දීපොරුන් ඉෂ්ට කළානේ. හැබැයි ඉතින් ඇත්තත් පිළිගන්න ඕන හොඳේ. මොකද අපි දූෂණේ වංචාව නැවතුවේ ලොකුම තැන්වල. ඒ කියන්නේ മന്ത്രി, ඇමති, අමාත්‍යාංශ ලේකම්, සභාපතිලගෙන් උඩට. පල්ලෙහාට යනකොට තාම අර පරණේව පොඩ්ඩක් තියෙනවා. දැන් අපි වෙනස් වුණාට පොලිසිය වෙනස්ුනේ නැහනේ. රජය ආයතන වෙනස්ුනේ නැහනේ බිම. උන් තාම ගේමේ ඉන්නවා. හැබැයි එකම දේ ඉස්සර වගේ එලිපිට නැහැ. දැන් ඔයගොල්ලෝ ඊපෙර දැක්කා ලංගම බස් ඩිපෝ එක විනය පරීක්ෂණයෙන් බේරලා දෙන්නේ කියලා අල්ලසක් ගන්න ගිය කෙනව අල්ල රිවන්ඩ් කරලා දාලා තියෙන්නේ. ඔයගොල්ලෝ ඒක දකින්න නැති. දැන් අහුවෙනවා. කාති අධිකරණයේ කාති විනිසුරුවරයෙක් ඉක්මනට නඩුව අහලා වාසියට තීන්දුවක් දෙන්නම් කියලා දික්කසා දෙක ලක්ෂ දෙයක් ගන්න ගියා ඇල්ලුව ඇතුළට දැම්මා. ඔන්න අද රිවන්ඩ්. හරිද? ඒ කියන්නේ මොකද්ද? අපි කියපු දේ කරන මිනිස්සු. ඉතින් මම මේ පෙන්වන්න උත්සාහ කරගෙන ඉන්නේ අපි උඩින් වංචා දූෂණ නැවතුන යට තාම පොඩි අවුලක් තියෙනවා. දැන් මේ 6 වෙනිදාන් පස්සේ මේක තලන්න ඕන පොඩ්ඩක්. කුඩු අයිස් නවත්තන්න ඕන මේ රටේ. අවශ්‍ය පියවර ගන්නවා. නමුත් පොලිසියව නම් මේක බෙදන්නේ. මේක ලේසි වෙන්නේ නැහැ. හැබැයි දැන් අපි IGP මහත්තයා එහෙම නැහැ. මේ වෙනකොට පොලිසිය 60 ගාණක් ඉන්ටර්ඩික් කරලා අයින් කරලා තියෙනවා. තවත් අයින් කරන්න ඉන්නවා. ඒක පොඩ තව ඒ ටික තලන්න වෙන්නේ. හැබැයි අපි ඉදි පොරොන්දුව කරන්න පටන් ගත්තද නැද්ද? පටන් ගත්තා. අපි ඕගොල්ලන්ගේ මුදල් නාස්ති වලට අපි කැමතිුනේ නැහනේ. අනුර සහෝදරයා කිව්වා ඔය මුදල් අපි සාංගික දේපල වගේ බලා ගන්නවා කියලා හිටා. අපි නාස්තිය නැවතුවා. අනුර සහෝදරයාගේ කාර්ය මණ්ඩල අඩු කළා ජනාධිපති වශයෙන් වැය ශීර්ෂය අඩු කළා. ලක්ෂ ගාණක් මම දන්නේ හරියට ලක්ෂ 100කට 200කට වැඩි වෙන්නත් පුළුවන්. මට ගණන් මතක නැහැ හරියට. බේරලා තියෙනවා. හරිනි සහෝදරීට අනුර සහෝදරයාගේ හිටියා උපදේශක 3 දෙනෙක්. 7-5ක වේදමන් නැහැ. රනිල් වික්‍රමසිංහට හිටියා උපදේශක 63ක්. මුදල් විතරක් ගෙවුවා ලක්ෂ 590ක්. වාහන දීමනාවලට අමතරව. මාස කීපයකට එන්නේ ඒක. මාස කීපයකට. හරි. එතකොට රනිල් වික්‍රමසිංහ හෙලිකොප්ටරේ නොගියේ කක්කුසියට විතරයි. අනිත් හැමතැනම හෙලිකොප්ටරේ ගියේ. මම දවසක් හිටියා පිළියන්දල මලගේක මැනියා එනවා හෙලිකොප්ටරේ. තනියම එන්නේ නැහැ හෙලිකොප්ටර් දෙකක් එනවා. මම දන්නේ අනිත් එක එන්නේ මොකටද කියලා වටේ කැරකෙනවා. කැරකිලා බානවා ග්‍රවුන්ඩ් එකේ පිළියන්දල. අරකට කැරකිලා බානවා. දැන් වාහන දෙකක් පාර යනකොට වාහන දෙකක් එන එක මට තේරෙනවා. ඇයි? එකක ටයර් එකක් ගියොත් අනිත් එකේ එන්න පුළුවන්. දැන් එක හෙලිකොප්ටරයක් කඩනොත් අනිත් එකට පයින්නද? නමුත් ඒගොල්ලෝ එහෙම තමයි බදු මුදල් පාවිච්චි කරේ. ඇවිල්ලා එතන බහැලා එතන මලගෙදර යන්නත් එපා කිලෝමීටරයක් විතර තියෙනවනේ. ඒකට තව වාහන 8ක් එනවා ඇම්බියුලන්ස් එකක් එක්ක. ඔන්න ඕගොල්ලන්ගේ සල්ලි වියදම් කරපු විදිය. අනුර සහෝදරයෙක් කරනවා පේනවද? නෑ. හරිනි සහෝදරිය අගමැති සහෝදරියට තිබුණා වෙඩි නොවදින BMW වාහනයක්. වාහනේ ගාන අමතක කරමු. ඒකට අවුරුද්දට ඉන්ෂුරන්ස් එක විතරක් ලක්ෂ 37ක්. අයින් කරා. හරිද? ඇම්බියුලන්ස් යුනිට් තිබුණා හරිනි සහෝදරිය. අයින් කරා. ඒ ලක්ෂ බර ගානක් ඔය අත දෙකෙන් වෙන් කරලා බේර ගන්නවා. මම අධිකරණ නැමති. මට අර සහෝදරයා කිව්වා වගේ මම මේක මේ කයිවාරුවකට කියන්නේ නැහැ. මොකද මම විතරක් නෙමෙයි අපේ හැම ඇමති සහෝදරයම හැම മന്ത്രി සහෝදරයම මම කරන දේම කරනවා. ඒ හින්දා මම මේක කිව්වයි කියලා මගේ පම්පෝරිය ගහනවා නෙමෙයි. අපේ මුළු ආණ්ඩුවම කරන දෙයක් මේ කියන්නේ. දැන් මට පුළුවන් බෑකප් වාහන 3ක් අයිති මට. STF එකෙන් 15ක් විතර MST එකේ ඉන්නේ. ඉස්සරහම බයිසිකල් තුරුත් යන්න ඕනේ.
දැන් මම මෙතන එනකොට පොලිසියුත් ඇවිල්ලා ඉන්නවා. ඔය ටික නවත්තලා තියෙනවා. මොකද ඕගොල්ලෝ ගාවට ඉන්න අපි බය නැහැ නේ. ඕගොල්ලෝ අපිට ගහන්නේ නැහැ නේ. අරගොල්ලන්ට ඕනේ ඒවා. අයින් ගුටි කන්නවා ගමට આવොත් දැන් අපේ ආරක්ෂාව ඕගොල්ලෝගේ තියෙනවා. මගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ 20ක් හැම ඇමතිව ගන්නවා. මම 9ක් අරන් තියෙනවා. ඒගොල්ලන්ගේ අඩුවෙන් ගත්ත එකකින් පඩි දීවනා ටික නැවතුවත් තෙල් නැවතුවත් තව ලක්ෂ 20ක් 30ක් විතර ඉතුරුයි. ඒතර මම විතරක් තනියම මේ ආණ්ඩුවට ඉතුරු කරනවා අඩු ගානේ මාසෙ ලක්ෂ 50ක. මේ එක්කෙනෙක්. අපි ඔක්කොම මෙහෙමයි. පාර්ලිමේන්තු මන්ත්‍රී වාහන පර්මිට් ගත්තේ නැහැ. නිල නිවාස අපිට අයිති. ඕගොල්ලෝ බදු සල්ලි බිල් ගෙව්වා. ඔක්කොම නඩත්තු කරා. අපි නිල නිවාස ගත්තේ නැහැ. තෙල් ලීටර් 3000 තිබිච්ච එක අපි 900ට අඩු කරගෙන තියෙනවා. ඕගොල්ලෝ දන්නවද අපි දැනන් හිටියෙත් නෑ බලය ගන්නකල් මමත් අවුල් වුණා පළවෙනි පාර පඩි දෙකක් හම්බ වෙනවා මට. එකම වැඩේ කරනවට. ඇමති කියලා එක පඩියක් හම්බ වෙනවා. තෙල් දීමනාවක් හම්බ වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කියලා පඩියකුයි තෙල් දීමනාවකුයි. මම බැලුවා පඩි දෙකක්. හැබැයි එකම ජොබ් එක මම කරන්නේ. දැන් ඕගොල්ලෝ මේක දන්නෙත් නෑනේ. අපිට ඕනනම් ওই දෙකම අපේ සාක්කුවේ දාන් ඉන්න තිබුණානේ. ඕගොල්ලෝ දන්නේ නෑනේ. අපි ලියමනක් ලියලා කිව්වා එකම වැඩේ කරන්න පඩි දෙකක් ඕනේ නෑ. ඇමති පඩිය ඔහෙම තියාගන්න. ඒක භාණ්ඩාගාරයට අපි ඉතුරු කරනවා. තෙල් සල්ලි දෙන්න. මොකද අපි දුවන්න තෙල් ගහන්න ඕන. පාර්ලිමේන්තු පඩිය දෙන්න. තෙල් අඩු කරා අපි ලීටර් 3000ක් තෙල් තිබුණේ. දැන් අපි පාවිච්චි කරන්නේ 900ක්. 900ක් හරි 800ක් හරි. පාවිච්චි කරන්නේ 3000 අඩු කරා ගන්නට. ඔය තෙල් සල්ලි මුන් තෙල් ගැහුවේ නැහැ නේද කෑවි හොඳේ. ඔය තරම් තෙල් ලීටර් 3000ක් ගහගෙන කොහෙද දුවන්නද කොළඹ එකේ? ලීටර් 3000කට යා. ඔව් කතානායකත් ලක්ෂ 40ක් අඩු කරා. මම මේ මගේ ටික මට මතක තියෙන නිසා සහෝදරයා මං කියන්නේ අනිත් ඒවත් ඒ වගේම එහෙමයි. හරිද? ඔච්චර තෙල් ගහගෙන මොකද අපි තෙල් බොනවා ගෙදර තියාගෙන. හරිද? ඒකෙන් තමයි හම්බ කරගත්තේ. ඕගොල්ලෝ දන්නෙත් නෑ අපි ඒව නැවතුවානේ. ඒකට මොකද අපි නාස්තිය නවත්තලා තියෙනවා. ඕගොල්ලන් දී පොරොන්දුව පළවෙනි මාස පහෙන්ම දැන් ඔන්න කරා. දූෂණ වංචා නැවතුවා. නාස්තිය අපි නැවතුවා. හැබැයි තව තියෙනවා කරන්න. තව වැඩ තියෙනවා. මම මේ කියන්නේ මාස 5ේදී අපි කරපුවා. අරුන්ට අවුරුදු 70කට හිතන්නවත් බැරි ටික අපි මේ අවුරුදු පහ කළා. මොකද අපි හොරා කන්නේ නැහැ. අපි හොරා කන්නේ නැහැ. අපි කිව්වද නැද්ද මේ රටේ නීතිය හැමෝටම සමානව ක්‍රියාත්මක කරනවා කියලා? කිව්වා සහ කරනවා. මීට කලින් රටක පොලිස්පති කෙනෙක් පොලිසියට බය හැංගිලා හිටියද? නෑනේ. අපේ කය හැංගුණානේ දේශපාලනේ. ඇයි ඒ? ජාතික ජනබලවේග ආණ්ඩුවක් තිබුණු නිසා. රනිල්ල පොට්ටු හිටින ওই මිනිස්සු හැකිනවද? මොන කේම්මලකට? තාම ගෙන්නේ නැහැ. එයා පුල් ගෙම්බරකේ හිටියේ. අපදීල එළියට යන වෙලාවේ එයා ඉල්ලීමක් කරා මට ආරක්ෂා ප්‍රශ්න තියෙනවා මගේ වාහනේ අධිකරණය ඇතුළට ගෙන්නන්න දෙන්න. නඩුකාරයා කිව්වා බෑ. බෑ. ඒත් ඌ ගෙනාවා. දැන් මොකද කරන්නේ? මෝෂන් එකක් දැම්ම මේ 25 කැන්දේන උත්තර දීපන් අධිකරණ නියෝගය කඩ කරාට. ලොකු එකකටත් දැන් නීතිය ක්‍රියාත්මකයි. හරිද? ක්‍රිෂ්ණඩුව නාමල් රාජපක්ෂට 2015ට කලින් හමස් පෙට්ටියේ තිබුණ එක අපි අපස්සේ ඉලිට ඇදලා ගත්තා. නඩුව දැන් පවර්ලා තියෙනවා. දැන් නඩුව අහන්න ඕන. අහන්න නැතුව හිරේ දාන්න බෑනේ අපේ ඕමනාවට. අපිට එහෙම තරහකුත් නැහැ ඒගොල්ලත් එක්ක. දේශපාලන මතය වෙනසක් විතරයි තියෙන්නේ. යෝෂිත රාජපක්ෂ නඩු දෙකක් දැම්මා. ඊයසේ රාජ්‍යයට වැටෙනවද කොහෙද? අවුරුදු 97 වයසේ නඩු අහන කලින් ඉඳී දන්නේ නැහැ. ඔව් ඒ මනස ස්පේන්නේ නැහැ. නමුත් අර මිනිස්සු එහෙම තමයි පාවිච්චි කරේ ඒගොල්ලන්. අතරින් හොරා කාපුවා එක account එකට දැම්මා. දැන් ඒ නඩුවත් පවර්ලා තියෙන්නේ. හැබැයි නඩුව දැන් අහන්න ඕන. කෙහෙලිය රඹු කල්ල. බාල බේත් ගෙනාවා. මිනිස්සු මැරුවා. ඇස් අන්ධ කරා. ඒ නඩුව දැන් හරි චෝදනා පත්‍රය හදලා අග්‍ර විනිශ්චයකාරයාට යවුවා. විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයක් දාලා දිනපතා මේ නඩුව අහන්න ඕන. අහලා ඉවර කරන්නයි කියලා පිළිවීමක් කරා. නීතිපති. දැන් ඕගලන්ට කියන්න බෑ නේද? ධනය බලයේ තියෙන කට්ටියට එක නීතියක් අනික් කට්ටියට තව එකක් කියලා කියන්න බෑ. මොකද දැන් නීතිය ක්‍රියාත්මක වෙනවා. පාස්කු ප්‍රහාරකව අපි අල්ලනවා කියලා කිව්වා. විමර්ශනය යනවා. විමර්ශන කළා සාක්ෂි හොයලා වැඩිද පිල්ලයන්ව ගත්තානේ. පිල්ලයන්ව ගත්ත ගම මඩන්නේ කවුද? පිල්ලයන්ගේ වයිෆ්ට වඩානවා රනිල්. දේශප්‍රේමී කවුද? ගම්මන් පිල්ල. අම්මට උඩු පිල්ලයන් ගත්තම ගම්මන් පිල්ලයන්. හරිද? ගම්මන් පිල්ලයන්. මොකද්ද මේ අර ටෙල් නාට්‍ය දිරන්නේ චංචලාට ගහනකොට තව කවුද අඬනවා හරි මේ කියන්නේ. දැන් ඒ වගේ නෙමෙයි වෙන්නේ. මලිත් අඬනවනේ චංචලාට මලිත් අඬනවා. ඇයි මේ? මොකද්ද ප්‍රශ්නේ? ඒගොල්ලන් රාජසේනාරදී පෙරද කියන සහෝදරයා අපි හිරේ විලංගුවේ läගලා හරි කමන්නේ මාලිමාව පන්නන්න ඕනේ. මොකද්ද අපි කළා තියෙන වරද ඕගොල්ලන්ට? නෑ. අපි දැන් දැල දාගෙන පොඩ අදිනවා. ඒකට තමයි කට්ටිය කලබල වෙන්නේ.
රනිල් වික්‍රමසිංහ මේ නැහින දෙහින කාලේ පිනක් දහමක් කරගෙන ඉන්නේ නැතුව අපිව පන්නන්න දැන් තාම වැඩ කරන්නේ. ඇයි ඒ? ඒගොල්ල බලේ හොරකම් කරපුවා විනාශ කරපුවා දැන් අපි ගන්න පටන් අරගෙන තියෙන්නේ. බ්‍රයිබරි නඩු වැටෙනවා. චාමර සම්පතත් වලින් අපි නීතිය ක්‍රියාත්මක කරනවා. අපේ පක්ෂිකේ හොරා කෑවත් නීතිය ඕකම තමයි. ඒක වෙනසක් නැහැ. හරිද? ඒක කරනවා. දැන් අර කවුද? ගම්මන් පිළනේ කිව්වේ කෙලින්ම රනිල් වික්‍රමසිංහ කෝල් එකක් දීලා කියනවා මට පිල්ලයන්ට කතා කරන්න ඕන කියලා CID එකට කෝල් එකක් දෙනවා. ඉස්සර නම් එක කෝල් එකකින් උනානේ. දැන් CID එකේ ඉන්න 15 නිලධාරියා කියන මොකද? එහෙම බෑක නීති විරෝධී වට කරන්න බෑ. ඤක් එච්චරයි. හරිද? ගම්මන් පිළ වටයක් ගැහුවා. අන්න හරි ඒකත් මතක් කරපෙක ස්තුතියි. ඒකටත් එන්න ඕන. අර කවුද SM චන්ද්‍රසේනගේ මල්ලි රංජිත් හිටපු මහ ඇමති නඩුව දැම්මේ අපේ ආණ්ඩුවෙන් නෙමෙයි. ඒක හරි. නමුත් අපේ ආණ්ඩුව කාලේ තීන්දුව ආවේ. අපේ ආණ්ඩුව තිබුණ නැත්තම් ජීවිත රෝහිමිනි අවුරුදු 16කට ඇතුළට යන්නේ නැහැ. අවුරුදු 16කට ඇතුළට ගියේ ලක්ෂ 22ක් හොරා කාලා හොඳේ. දැන් හිතන්නකො අනිත් හොරා කාපේ උන්ටත් ඔය අනුපාතයෙන්ම දුන්නා නම් මු ආත්ම 3-4ක් ඇතුළේ ඉන්නේ. හරිද? හැබැයි වැඩේ පටන් ගන්න තියෙන්නේ. වැඩේ නොකරනව නෙමෙයි. ගම්මන් පිළ කියනවා මාධ්‍ය සාකච්ඡාවක් තියලා එයා මොකුත් කරේ නැහැ පාස්කුරාවේ. ගම්මන් පිළ. දැන් මේ දේශප්‍රේමී දැන් කියනවා යුද්ධේ අමාරුම කාලේ මොකද්ද පිල්ලයන් උදව් කරා. දැන් මම හිතුවේ මහින්ද මහත්තයා මේ මුන් අපච්චි කිව්ද පිල්ලයන්ට අපිට අපච්චි කියන්න වෙන සයිසයක් තියෙන්නේ. දැන් මෙන්න මේ වගේ හොරු තමයි අර විකෘති මත සමාජගත කරන්නේ. හරි මම මේක ඉක්මනට අවසන් කරන්න ඕගලගේ නගරාධිපති අපේක්ෂිත නිසා අවසන් ටික. දැන් මේ ඔක්කොම කරන ගමන් ඕගලගේ ජීවිතය අපි හරි පැත්තට දාගන්නවා කියවනේ. ඒකත් පටන් ගත්තා. හැබැයි තාම අපේ ජීවිතවලට සම්පූර්ණයෙන්ම ගෙදර දින ප්‍රශ්න විසඳුන්නේ නැහනේ. බඩු මිල මීට වඩා පොඩ්ඩක් අඩු වෙන්න ඕන. ළමයින්ට ඉස්කෝලේ යන්න පුළුවන්කම තියෙන්න ඕන. දැන් මේ අපිට අපේ ඌමන අපේ තියෙන හදිසියට කිකිලියෝ පිටර දාන්නේ නැහැ. අපේ තියෙන හදිසියට පොල් ගස් වල ගෙඩි එන්නේත් නැහැ. ඒකට වැඩපිළිවෙලක් ඕන. දැන් අපි කරේ මොකද්ද? ඒ වැඩපිළිවෙල හැදුවා. පොල් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අක්කර 16000ක උතුරේ පොල් ත්‍රිකෝණයක් හඳුනාගෙන පොල් පැල මිලියන 20ක් හිටවනවා. ඒක සාත්තු කරලා අවුරුදු 4ක් යනකොට මේ ඇති වෙන්න පොල් වල ගණන් අපිට අඩු කරගන්න හැකියාව තියෙනවා. ඒතකල් පොඩ්ඩක් වැඩේ උඩ පහළ යයි. හාල්ලන් ඉදිරියේදී ලොකු ගම් වතුරක් හරි කුණාටුවක් හරි සුනාමියක් හරි ආවෙ නැත්නම් හාල්ලන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද වී ගඩොලක් 209ක් හැදුවා. අපි රෝ එක වී ගඩොලක ඇටයක් තිබුණේ නැහැ. ඉතින් මේක හදා ගන්න ඕනේ තමයි අපි ගොවියන්ට නේද? එළවලු වල ගණන් අඩු කරන්න ඕනේ තමයි ගොවියාගේ රුපියල් 15000 තිබුණු පෝරසානවාරි 25000 කරේ. මාළු කෑල්ලක් අඩුවට කන්න ඕන හින්දා තමයි දීවරයට අර ලාම්පු තෙල් වලට සානාධාරයක් දුන්නේ. මීට කලින් කොයි ආණ්ඩුවද දුප්පත් ළමයින්ට ඇඳුම් පැළඳුම් ගන්න පොත්පත් ගන්නයි කියලා රුපියල් 6000 දුන්න එක දරුවට ලක්ෂ 16කට දුන්නා. ලක්ෂ 16කට දුන්නා. අස්වැසුම දෙන ප්‍රමාණය මදි. වැඩි කළා. අස්වැසුම නැවතිලා හැලෙන්න ගිය කට්ටිය ඒක දීර්ඝ කළා. මම පිළිගන්නම් සමහරලාට අස්වැසුම දීමේදී කලින් ආණ්ඩුව හදපු ප්ලෑන් වල පොඩි අවුලක් තියෙනවා. ලැබෙන්න ඕන කට්ටිය ලැබෙන්නේ නැතුව ගිහිල්ලා තියෙනවා. දැන් ඒකත් සලකා බලමින් ඉන්නවා. හරිද? දැන් ඇයි අපි මේක කරන්නේ? රජයේ පැටි වැඩි කරනවා. දැන් මේවා අපි ඔක්කොම කරන්නේ අපි ආපු මාස 5ට අපිට 4 මහා නිදානේ පහළ වුණාද? අපි ආපු මාස 5ට එක පාටම ඇපල් වතු මිදි වතු ඇවිල්ලා ඒවා පිටරටේ පටවලා අපි සල්ලි හම්බ කරාද? නෑ. අපි හොරා කෑවේ නෑ. අපි මුදල් නාස්ති කරේ නෑ. අන්න එහෙම භාණ්ඩාගාරයට ඉතුරු කරපු සල්ලි ටිකෙන් තමයි ඕගොල්ලන්ට ඔය පොඩි සාහනේ හරි දුන්නේ. රනිල් සිය හිටියේ නම් දෙයිද? පඩි ගිහිල්ලා වැඩි කරන්න ගිල්ලුවක් දෙන්නේ නෑ. අපි ඕගොල්ලෝ ඉල්ලුවෙත් දැ දුන්නා. ඒ කියන්නේ මොකද්ද? මේ රටේ සහෝදරයා හොරකම් කන්න නැත්නම් මංකොල්ල කන්න නැත්නම් ඇති වෙන්න සල්ලි තියෙනවා කියන එක තමයි මම මේ කියන්නේ. හැබැයි ජීවිතේ සියලු ප්‍රශ්න විසඳුනේ නෑ. මේ ආර්ථික තත්ත්වය නරකයිට වන්නේ දැන් චීනයේ නවත ව්‍යාපෘති 23 පටන් ගන්නවා. ජපානයේ නවත ව්‍යාපෘති 11 පටන් ගන්නවා. දැන් මුදල් ගලනවා. හැබැයි මේ මුදල් ඒම හරහා තමයි රැකියා නිර්මාණය වෙන්නේ. බිල්ඩින් හැදෙනකොට හાર્ඩ්වෙර්. මම දන්නේ මේ ව්‍යාපාර කරන කට්ටිය ඉන්නවද? ව්‍යාපාර කටයුතු කරන කට්ටිය කවුරු හරි ඉන්නවද? අත උසන් ඉන්නවද? ඉන්නව කෙනෙක් දෙනෙක් ඉන්නවා. මෙදා පාර සිංහල අවුරුද්දයි ගිය පාර සිංහල අවුරුද්දයි ගත්තපුවම කොහොමද තත්ත්වය? සාමාන්‍යයෙන් ගියා. ඔයා මොකද හිතන්නේ? බඩු මිල ලොකු වෙනසක් තිබුණා. ව්‍යාපාර කරන කට්ටියට පුද්ගලයෝ ඔයගොල්ලෝගේ බඩු ගත්තද නැද්ද මෙදා පාර ගිය අවුරුද්දට සාපේක්ෂව? වැඩි වුණා. මොරටුවේ වඩු සහෝදරවරු කියනවා අපරාධේ පොලිෂ් කරන්න නැතුව හිටිය කබඩ් කීපයක් යන්නේ නැති වෙයි කියලා බඩු ගියා. මම කියන්නේ අපි ඇවිල්ලා මාස 5න් ඔයගොල්ලෝගේ ජීවිතේ ප්‍රශ්න විසඳුනා කියලා කියනවා නෙමෙයි.
තව ප්‍රශ්න ගොඩාක් තියෙනවා විසඳගන්න. හැබැයි යන්න ඕන ට්‍රැක් එකට අපි දැම්මා. එකම දේ පොඩ්ඩක් ස්පීඩ් මදි වගේ දෙනවනේ. මේකට ඉක්මනට ඇත්ත ඉතින් බැට කකා ඉන්නකොට තමන්ගේ ප්‍රශ්න ටික නේද? හිරදුටු පිනිසේ මාස 5න් විසඳුණා නම් හොඳයි. නමුත් එහෙම කරන්න බෑ. ඒකයි ඇත්ත. හැබැයි ඒක කරන අවශ්‍ය පාරේ අපි ඉන්නවා. එහම ඉක්මනට හයි ස්පීඩ් ගිය කෙනෙක් ආවා. අර ගෝඨාභය රාජපක්ෂ. හාල් කඩේට පැන්න මිල පාලනය කරන්න. මගේ කටේ වචන තමයි සර්කියුලර් ගිය වේගය වැඩි. අපි කාර් එකක් සල්ලි ඉල්ල ගත්තපුවම කාර් එක 180ක් ගහලා තියෙන මීටරේ පා ගන්න පුළුවන් 180ට. ගරාජ්යෙන් එළියට දාපුවා 180ට පා ගන්න බෑනේ. මේ බින්දිච්ච යාන්ත්‍රණය හදමින් තමයි මේ ගමන යන්න ඕනේ. ඉතින් මම කියන්න උත්සාහ කරේ මම අවසන් කරන්නම්. තව විනාඩි 3ක් ගත්තට කමක් නැද්ද රයි සහෝදරි? විනාඩි 3න් අවසන් කරන්නම්. මම මේ කියන්න උත්සාහ කරන්නේ රට අපි හරි මගට ගත්තා. හරි වංගුව හැරෙව්වා. දැන් ගමන යන්න ඕන. හැබැයි ගමන යන්න අපිට යම් කාලයක් ඕගොල්ලෝ අවුරුදු 4මාරක් අපිට දෙන්න ඕන. මොකද ඕගොල්ලෝ මේ දක්වා දැකපු ඒවල් නරක නෑ නේද? දැකපුවා නරකද නෑනේ? අර ඉස්සර ප්‍රභූ දේශපාලන සංස්කෘතිය නෑනේ කවුරු තෙල් වලට වාත වෙන්නේ. දැන් කොච්චර වෙනසක්ද නේද? සිංහල අවුරුද්දට වෙනදට ටෙලිවිෂන් එකේ ආර්යාවෝ නේද? කැවුම් පුච්චනවා තෙල් වත්ති වටේ කැරක් කැරකි පවුඩර් දාලා දැන් ඒක දැක්කේ නෑනේ. ඔන්න ඕක තමයි වෙනස. දලදා මාලිගාවට කවුරු රේස් පදින්නේ නෑනේ. ඕක තමයි වෙනස. සමහරු කෑ ගන්නවා මේ අන්ඩ්‍ර සහෝදරයා මේ කිරිබත් කන එක වයිෆ් එක පෙන්වන්න ඕන ටීවී එකේ. අපි අන්ඩ්‍ර සහෝදරයා ගැන රට හදනවා මිසක් ඒ මනුස්සයා කිරිබත් කනවා බලන්න නෙමෙයි හොඳේ. ඒ ගොන් පාත් දැන් ඉවරයි. අපි ඒව කරන්නේ නෑ. එයා රට හදන එක එයාගේ ජොබ් එක. සන්තෝෂෙන් වයිෆ් එක කිරිබත් කෑල්ලක් කන්න තියෙක ටෙලිවිෂන් එකේ දාන්න ඕනේ නෑ. එච්චරයි මං කියන්නේ. ඉතින් අපි ඒ සංස්කෘතිය ගෙනාවා. නමුත් අපිට ඉතුරු ලැබුණ එක තරම්. මොකද අපි පළාත් පාලනය ගන්නකො. ඕගොල්ලන්ගේ ජීවිතේ උපතේ සිට විපත දක්වා තොටිල්ලේ සිට බිනිපෙට්ටිය දක්වා වූ කාරණා 80ක් විතර රඳා පවතින්නේ පළාත් පාලන ආයතනයේ. දැන් ඒ ආයතනය ඡන්දේ තමයි මයි 6 එන්නේ. දැන් මං කිව්වනේ අපි සල්ලි ඉතුරු කරත් කොහොමද මේ සහන් ටික දෙන්න? හොරානෝකා පරිස්සමෙන් එකතු වෙච්ච එක බදු බුදල්ලෝ හම්බෙච්ච එකතු කරලා දෙන්න. දැන් අපි බොහොම පරිස්සමෙන් පරිස්සම් කරලා එවනවා කොළඹ නගර සභාවට. මේ පාරවල් ටික හදන්න. ලයිට් ටික දාන්න. මාතෘ සයන් ටික හදන්න. කුණු ටික සුද්ධ කරන්න. කුණු ලොරියක් හරියට අරන් වැඩේ කරන්න. පෙර පාසල හදන්න. සුසාන භූමියේ ටික බලන්න. දැන් මෙහින් එක සාක්කුවේ දාගත්තොත් මොකද වෙන්නේ? හැදෙයිද? මෙහි. හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? හොරා නොකන මිනිස්සුන්ට පුංචි ආණ්ඩුවක් බාර දුන්නේ නැත්නම් උඩින් අපි වෙන මහන්සිය වැඩක් නැහැ. උඩ 3-2 බලයක් තියෙනවා, පාර්ලිමේන්තුවේ 159ක් ඉන්නවා, ජනාධිපති ඉන්නවා. වැඩක් තියනවද? මම අධිකරණ නැමති. මට පුළුවන්ද මම වෙන් කරලා මෙහෙට බුදල් ටිකක් එව්වහන් පස්සේ ඒකෙන් කරේ මොකක්ද? පොලිසියෙන් අසාධාරණයක් වුණාද? මෙතනින් වරදක් වුණාද? මගේ S2 වෙන්නේ කවුද? මගේ කන් දෙක වෙන්නේ කවුද? ඇමතිවරයා වශයෙන්. මේ ගමේ ඔයගොල්ලෝ දාන රායි සහෝදරිය කණ්ඩායම. එහෙනම් මොකද්ද වෙන්නේ? ඉස්සර මොකද උනේ? ඉස්සර සල්ලි වෙන් කරානේ. පාරට ලක්ෂ 30ක් වෙන් කරනවා නේද? අමති 10 සාක්කුවේ දා ගන්නවා. නගරාජ් තව 10ක් දා ගන්නවා. අනිත් 10න් පාර හදනවා. වැහි දෙකයි නේද? මහා මාර්ගය නැවත වාරි මාර්ගයක් බවට පත් වෙයි. දැන් මේක නවත්තන්න නම් තමයි අපිට අවශ්‍ය වෙන්නේ හොරකම් නොකරන කණ්ඩායමක්, සමාජ සේවී ඉන්න කණ්ඩායමක්, ස්වේච්ඡාවෙන් වැඩ කරන කණ්ඩායමක් මේකට ගේන්න. මේ රායි සහෝදරිය ගත්තත්, හේමන්ත සහෝදරිය මෙතන සහෝදරිය ඔක්කොම ගත්තා. මේ ගෙවල්ල කාලා බිලා ඇදලා ඉන්න පුළුවන් අපිට ඇවිල්ලා ඉන්නේ හොඳේ. මේකට ආවයි කියලා අපිට හම්බුනේ ටික කියන්නේ නැහැ නේ. එකම දේ වෙච්ච පොරොන්දු ඉෂ්ට කළා ලැබෙන මානසික සතුට තියෙනවනේ අපේ. අන්න ඒක නම් අපිට මිලියන 50කට වඩා වටිනවා. මොකද අපි කියපු දේ කරන මිනිස්සු නිසා. හරි. මේ අපේ රටේ දරුවෝ වෙනුවෙන් මේක කරන්නම් අපි මෙහෙට බලය ගන්නට ඕන. මේට බලය ගද්දී ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ දන්නවනේ පොහුට්ටුවෙන් ආයි නිකන් ලොකු අවුලක් නැහැ. මං හිතන්නේ මේ වෙත එන්නෙත් නැන්නේ පොහුට්ටුවේ නේ. එන්නෙත් නැහැ එන්ඩියකුත් නැහැ. අලි නේ ඒව නැහැ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම. ස්වාධීන අවතාරය ඉන්නෝනේ. ඒ කියන්නේ මොකද්ද? ඒ ස්වාධීන අවතාර කියලා කියන්නේ තමන් ඉන්න පක්ෂේ ඇත්ත අදහස කියන්න ආස නැහැ. එයා ස්වාධීනයි කියලා එනවා. හැබැයි මතක තියාගන්න. ස්වාධීන කියන්නේ හෙලවෙන මනස එහෙම එකක් ඇත්තට නැහැ. මේ කට්ටිය ඔක්කොම වෙන පක්ෂයකට සෙට් වෙලා ඉන්නේ. නමුත් ඒක ගමේ එලිපිට කිව්වොත් ගුටි කන්න වෙන නිසා වෙන එකකින් එනවා. ඒගොල්ලෝ බලාපොරොත්තු මොකද්ද? කොහොම හරි කළා ඔලු ගෙඩි ටික එකතු කරගෙන බලය ගන්න ඕනේ මාලිමාවෙන්. ඒකට රනිල් කියන්නේ ඔයා සජව UMP බෙදිලා තරඟ කරමු. හැබැයි එකතු වෙලා මාලිමාව පන්නමු. මොකද අපි පොදු හතුරා. අපි පොදු හතුරෝනේ කාගේද? අපි පොදු හතුරෝනේ මේ රට විනාශ කරපු දේශපාලන පක්ෂවල පොදු හතුර වෙලා තියෙන්නේ. ඕගොල්ලන්ගේ නෙමෙයි. අපි ඕගොල්ලන්ට වරදක් කළා නෑ බැනුම් අහන්න තරම්. හරිද? ඇයි අපි එලවන්නේ? මං කලින්ම කිව්වා අර කේන්ද්‍රීය. ඒක අපි එලවන්න හදන්නේ. ඒතර ස්වාධීන කට්ටිය නෑ ස්වාධීන කියලා ගමේ සවාලට හොඳ මිනිස්සු ඒ පක්ෂ වලින් හො ස්වාධීනව ඉල්ලනවා ඇති.
නේද? බණ ගෙදර එනවා ඇති, මල ගෙදර ඇවිල්ලා උදව්ව පදව්වක් කරලා යනවා ඇති. ඉතින් මේ මනුස්සයා ගමේ ඇත්තටම හොඳ මිනිහෙක් වෙන්නත් පුළුවන්. ඒත් ඕනේ නම් ගෙදරට ගෙනල්ලා යාට තේ කෝප්පයක් දෙන්න, කෑම ටිකක් දෙන්න. කියන තැනකට වදින්නම් ඡන්දේ නම් දෙන්න යන්න එපා. දැන් ඇතිනේ. ගමේ කමට දීලා නේ? තවත් ඕනේ නැහැ. තවත් ඕනේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? අපි මේ අපිත් පුද්ගලයාට අපි කියන්නේ අපේ පුද්ගලයෝ ඔක්කොම එකා වගේ හොඳයි. රායි සහෝදරිය ඇතුළු යාගේ සම්පූර්ණ කණ්ඩායම. අපි කියනවා පක්ෂයකට ඡන්දෙ දෙන්න. ප්‍රතිපත්තියකට ඡන්දෙ දෙන්න. එහෙම නැතුව ගමේ කමට දෙන්න එපා. මගේ අවසාන ඉල්ලීම මොකද්ද? තව සුමාන කීපයක් තියෙනවා. දැන් ඕගොල්ලා දැන් ඕගොල්ලෝ දෙනවනේ කොහොමද ප්‍රශ්නයක් නැහැ. මල ගෙදර ගියත්, බණ ගෙදර ගියත්, යාළුවෙක්ගේ ගෙදර ගියත්, හවසට පොඩි ෂොට් එකක් දාන්න සෙට් උනත් හැමෝටම කියන්න ඕනේ මොකද්ද? මෙන්න මේ හේතුව මත අපි මාලිමාවෙන් පුරවන්න ඕන නගර සභාව. නැත්නම් අපි ඔක්කොටම sorry.com. හරිද? අන්න ඒ පණිවිඩය පුළුවන් තරම් ගෙනියන්න මම එක සහතිකයක් දෙනවා. ආණ්ඩුව වෙනුවෙනුත්, පළාත් පාලන ආයතනය වෙනුවෙනුත් පක්ෂයේ වශයෙන් මේක කියන්නේ. මේ රට හදලා මිසක්කා අපි ආපස්සේ හැරෙන්නේ නැත. එක හොරෙට්ටවත් එළියේ ඉන්න දෙන්නේ නැත. ඔබ සියලුම ජය වේවා.